අනුරාධපුර රෝහලේ තිබූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහකට භාජනය වෙලා තිබුණා. ඒ වගේම මෙම ගරු සභාවේදීත් ඒ පිළිබඳව ප්‍රශ්න නගනු ලැබුවා. මා මේ අවස්ථාවේ මේ සභාවට දැනුම් දුන්නා පොලිස් කණ්ඩායම් 5ක් ඒ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවලා තිනා කියලා. මම මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැති. මීට ස්වල්ප මොහොතකට පෙර මේ සැකකරු ගල්නෑවේදී අත්අඩංගුවට අරන් තියෙනවා. අපි ඊයේ දිනේ පොරොන්දු වුණා වගේම මේ ඔහු සම්බන්ධයෙන් ඔහු නීති ඉදිරියට පමුණලා ඒ අවශ්‍ය කටයුතු කරන්න අවශ්‍ය සියලු විධාන සලසලා තියෙනවා. ඒ පිළිබඳව මේ සභාව දැනුවත් කරන්න කැමැතියි. ඊයේ දිනේ සඳහන් කරේ අපිත් එක්ක තිබු පළවෙනි මාධ්‍ය හමුවේදී අද උදෑසන 8 වෙනිතුරු මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ නැත්නම් වැඩ වර්ජනයකට යනවා කියලා. නමුත් දැන් මේ වෙනකොට මාධ්‍ය වාර්තා කරලා තියෙනවා අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. දැන් ඔබතුමාලා වර්ජනය අවසන් කරනවද? නෑ පැහැදිලිව දැන් මේ වර්ජනය දැන් ඊයේ දවසේදී අපේ තීරණය තිබුණේ ඒ වෙනතුරු තිබුණු ප්‍රවණතාවයන් සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් තමයි අපි ඒ තීන්දුව ලබා දුන්නේ. නමුත් එතනින් එහාට ඇති වුණු ප්‍රවණතාවයන් සහ සමාජිකත්වයේ ඉල්ලීම් මේ සම්බන්ධයෙන් එයින් එහාට ඇති වුණු බලපෑම් මේ සියල්ල සලකලා තමයි අද දවසේදී මේ සංකේත වැඩ වර්ජනය අපි ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ. පැහැදිලිවම මේ සිදුවුණු අමානුෂික මිලේච්ඡ සිදුවීමට විරෝධය දක්වමින්. එතකොට මේක අත්අඩංගුවට ගත්තද නැද්ද ඒ කාරණේත් එක්ක අපිට අදාළ වෙන්නේ. අපි තාම නිල වශයෙන් දන්නේ නැහැ අත්අඩංගුවට ගත්තද නැද්ද කියන කාරණා. නමුත් අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණයේ යටතේ දැඩි පරිශ්‍රමයක් දරමින් ඉන්නේ මේ දරනවා මේ සැකකරු අත්අඩංගුවට ගන්න. මම හිතන්නේ ඒක ධනාත්මක දෙයක්. ඒ නිසා මේක සැකකරු අත්අඩංගුවට ගත්තාද නැද්ද කියන කාරණේ මත ලඝු වෙන වැඩ වර්ජනයක් නෙමෙයි. මේ සිදුවීමේ බරපතලකම මේ සිදුවීම හරහා ඇති වෙලා තියෙන කම්පනය මේ සිදුවීම හරහා මේ රටේ වෛද්‍යවරියකට විතරක් නෙමෙයි සෞඛ්‍ය සේවිකාවකට මේ රටේ හෙදියකට විතරක් නෙමෙයි මේ රටේ සෞඛ්‍ය සේවිකාවකට විතරක් නෙමෙයි මේ රටේ ඕනෑම කාන්තාවකට ආරක්ෂාව ලැබිය යුතුයි. අනාරක්ෂිත රටක් ඔවුන්ට හිමිවීම සම්බන්ධයෙන් අපේ විරෝධය තමයි අද දවසේදී මේ සමස්ත වෛද්‍ය ප්‍රජාව එකතු වෙලා මේ පළ කරන්නේ.